අයිබන් සුබ දවසක්. ඉතින් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආරාධනා කරනවා. ඔන්න අපූර්ව වැඩක් ලෝකයේ ප්‍රථම වතාවට ටෙස්ට් තරඟාවලියකදී සිද්ධ වෙන්නේ යන. ඉතින් ඔබ දන්නවා මේ දවස්වල ශ්‍රී ලංකාවට ටෙස්ට් නැති වුණාට ලෝකයේ ටෙස්ට් තරඟ තියෙනවා. ඒ වගේම ජාත්‍යන්තර තරඟ තියෙනවා. ඔක්කොම තියෙනවානේ. ඉතින් ඉන්දියාව මේ දවස්වල ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. දකුණු අප්‍රිකාවේ ඉන්නේ මේ දවස්වල පාකිස්තානයේ නේ. මේ දෙකොල්ල එකතු වෙනවා. නැත්තම් දකුණු අප්‍රිකාවේ යන්න නියමිතයි ඉන්දියාවට. අපි දන්නා විදිහට පූර්ණ තරඟාවලියක් තියෙනවා, දීර්ඝ තරඟාවලියක් දකුණු අප්‍රිකාවට. එතකොට ඒකේ ඉස්සෙල්ලාම ආරම්භ වන්නේ ටෙස්ට් තරඟාවලිය නොවැම්බර් 14 වෙනිදා තමයි ආරම්භ වීමට නියමිත වෙලා තියෙන්නේ. එතකොට මේකේ පළවෙනි ටෙස්ට් තරඟය 14 උදෑසන 9:30ට ආරම්භ වෙලා දෙවන තරඟය නොවැම්බර් 22 වෙනිදා උදෑසන 9:30ට 9:30 වෙලාව පොඩක් වෙනස් වෙයි. මම වෙලාව කියන්න. 22 වෙනිදා ගුවාටි වලදී තමයි මේ තරඟය ආරම්භ වීමට නියමිත වෙලා තියෙන්නේ. එතකොට මේ ගුවාටි කියන ස්ථානයේ තියෙන්නේ සාමාන්‍ය බංග්ලාදේශයට ආසන්න. ස්ථානීය විදිහට කිව්වොත් ඔබ දන්නවනේ ඉන්දියාවේ සිටියම ගත්තාම බංග්ලාදේශයේ කොනේ නැත්නම් බංග්ලාදේශයට උඩ වගේ තමයි ගුවාටි තියෙන්නේ. මොකද මම තියෙන ස්ථානය කිව්වේ හේතුවක් ඇතුව ඔබට යම්කිසි අදහසක් ගන්න ඇයි මේ වෙනස සිද්ධ කරන්නේ මේ ස්ථානෙත් වැදගත් වෙනවා. මොකද ඊසාන දෙස තමයි මේක තියෙන්නේ. එතකොට කාරණේ අපි බලමු. මේකේ කාරණේ තමයි දිවා ආහාරයට කලින් තේ පානය පැමිණීම. මේක මේ ටෙස්ට් ඉතිහාසයේ කවදාවත් සිද්ධ වෙච්ච එකක් නෙවෙයි, ජාත්‍යන්තර ටෙස්ට් තරඟයක. මොනවාද අපි සාමාන්‍යයෙන් දන්නා විදිහට සාම්ප්‍රදායික ටෙස්ට් තරඟයක කොහොමද වෙන්නේ? සාමාන්‍යයෙන් උදෑසන 9:30ට 10ට තරඟය ආරම්භ වෙනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් අපි දන්නවා 12 වෙනකොට පළවෙනි සෙෂන් එක අවසන් වුණා. 12 ඉඳලා 12:45 විතර වෙනකන් දිවා ආහාරයක් සාමාන්‍යයෙන් යන. ඔබ ඒක දන්නවනේ. 12:45 12:00 සාමාන්‍ය විනාඩි 45ක් විතර තමයි එන්නේ. ඉතින් කොහොම හරි එතන ඉඳලා ආය සවස් 3 වෙනකන් යනවා දෙවෙනි සෙෂන් එක. ඒකට තේ පානය සවස් 3ට විතර තමයි. පොඩි මෙහෙවීමක් වෙන්න පුළුවන්. නමුත් දල වශයෙන් ගත්තොත් 3ට තමයි තේ පානය තියෙන්නේ. ඊට පස්සේ එතන විනාඩි 15ක් තමයි එන්නේ තේ පානය කරලා. ඊට පස්සේ 3:15 විතර ඉඳලා අවසානයේ ওই 5 හරි 6 හරි නේද? ඒ පන්දුවාර ප්‍රමාණය ආවරණය කරන්න අවසාන සෙෂන් එක ක්‍රීඩා කරනවා. සාමාන්‍යයෙන් අපි දන්නේ සෙෂන් 3ක් තියෙනවා කියලා. ඉතින් ඔන්න ඕක තමයි සාම්ප්‍රදායික ටෙස්ට් තරඟයක තියෙන සෙෂන් ප්‍රමාණය. නමුත් මේක ටෙස්ට් ඉතිහාසයේ සාමාන්‍ය සම්ප්‍රදාය එදා ඉඳන් දැන් අවුරුදු 100 ගානක විතර සම්ප්‍රදාය වෙනස් කරමින් ඊසාන දිග ඉන්දියාවේ හිරු උදාම සහ හිරු බැසීම කියන එක පදනම් කරගෙන තමයිලු මේ වැඩේ මේ වෙනස් කරලා තියෙන්නේ. ගුවාටි වල තියෙන ටෙස්ට් තරඟය වෙනස් කරන්නට නැත්නම් දිමාහාරයට කලින් තේ බොන්න දැන් බලහත්කාරයෙන් කරනවා වගේ වැඩක් මේක නේද? ඉතින් කියන්නේ සාමාන්‍ය පිළිවෙල ඇවිල්ලා තියෙන කාලා බීලානේ තේ එකක් බොන්නේ. නමුත් දැන් තේ එකක් බීලා තමයි කන්න වෙන්නේ මේ සිද්ධියත් එක්ක. ඉතින් ඊසාන දිග ඉන්දියාවේ හිරු උදාව සහ බැසීම කලින් සිදුවීම නිසා දෙකම වැඩි කාලයක් ස්වාභාවික ආලෝකයෙන් ක්‍රීඩා කරන්න අවශ්‍ය නිසා තමයි මේ වෙනස්කම කරලා තියෙන්නේ කියලා ඉන්දිය මාධ්‍යමය වන විට වාර්තා කරලා තියෙනවා. හරි. නොවැම්බර් 22 වෙනිදා ආරම්භ වෙන ටෙස්ට් තරඟයේ තමයි මේක. අනිත් ඒවා නෙමෙයි, මේක විතරයි. ඒ පැවැත්වෙන ස්ථානයත් එක තමයි මේක වෙනස් කරලා තියෙන්නේ. එතකොට කොහොමද මේක කරන්න යන්නේ? කරන්න යන්නේ තරඟය ආරම්භ කරන්න යනවා කියලා කියන්නේ උදෑසන 9ට. ටිකක් කලින්. අපි සාමාන්‍යයෙන් දන්නවා ටෙස්ට් තරඟයක් ආරම්භනේ උදෑසන 10ට විතර තමයි සාමාන්‍ය ටෙස්ට් තරඟ ආරම්භ වන්නේ. සාමාන්‍ය විදිහට ගත්තොත් 9:00 10 වෙනවනේ කොහොමත්. නමුත් මේකේ තව චුට්ටක් කලින් 9ට නම් ආරම්භ වෙන්නේ නැහැ. ඕන 9ට ආරම්භ කරන්න කටයුතු යොදලා තියෙනවා. ඒතකොට මේක හරි අපූර්වයි. 9 ඉඳලා 11 වෙනකම් පැය දෙකක් ගහනවා පළවෙනි සෙෂන් එක. හරිද? නැත්නම් අපි වෙනදා ගහන්නේ 10 ඉඳලා 12 වෙනකම් නැත්නම් 9:00 ඉඳලා 11:00 වෙනකම්නේ. ඒක වෙනස් කරලා තියෙනවා 9 ඉඳලා 11 වෙනකම්. හරිද? 11ට කණ්ඩ අමාරුයිනේ නේ. හරියට බැලුවොත් එහෙම. ඉතින් ඒ නිසා සාධාරණයි. පොඩි තේ එකක් එම්බිලෙමු කියලා ඔන්න තේ පානය දීලා තිනවා එතනට. ඔන්න ඕක තමයි ප්‍රථම වතාවට ජාත්‍යන්තර ටෙස්ට් තරඟයක සම්ප්‍රදාය වෙනස් වෙලා තියෙන්නේ. ඒ කොහොමද? 11ට බ්‍රේක් එකක් දීලා 11 ඉඳලා විනාඩි 20ක් තේ පානයට වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ අර හවස තේ බොන එක උදෑසනට තේ බොන්න ගෙනල්ලා තියෙනවා බලහත්කාරයෙන්. ඒතකොට 11 ඉඳලා 11:20 වෙනකන් තේ බොන්න තමයි සෙෂන් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ 11:20ට
දෙවන සෙෂන් එක පටන් ගන්න නියමිතයි. 11:20 ඉඳලා ඔන්න දවල් ආහාරය පරක්කු කරනවා. සාමාන්‍යයෙන් 12 විතර වෙනකොට අනිවාර්යයෙන්ම කෑමට යනවා ටෙස්ට් තරංගයක. ඒක දික් කරලා තියෙනවා 11:20 ඉඳලා 1:20 දක්වා. ඒක නම් ටිකක් ඇදිලා තිනවා වැඩේ. ඒක පැහැදිලිවම තල්ලු වෙලා තිනවා කියලා පේන්න තියෙනවා. මොකද 12 තමයි උපරිම 12න් එහා පැත්තට සාමාන්‍යයෙන් යන්නේ නැහැ. 12ට කන්න යනවා. එතකොට මේක පැය එකහමාරකට කිට්ටු වෙන්න ඇදිලා තියෙනවා. 11:20 ඉඳලා මොකද තේ එකක් බිව්වනේ. කරන්න දෙයක් නැහැ. තේ බීලා ඉන්න හින්දා කන්න දෙන්නේ පරක්කු වෙලා. ඒ නිසා මේක නිකන් අර සාමාන්‍යයෙන් ගෙදරක වෙනවා වගේ වැඩක්. 11:20 ඉඳලා 1:20 දක්වා වැඩේ වෙනස් කරලා තියෙනවා. හරිද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් වෙනදා 12:45 වගේ එක තමයි ඔය 11:20න් පටන් ගත්තාම 1:20 දක්වා යන්නේ. හරි. ඒතකොට 1:20 ඉඳලා දිමාහාරය සඳහා වෙන් කරලා තියනවලු ඒගොල්ලන් ටිකක් දිග එකක් මට පේන්න තියෙන විදිහට 2 දක්වා දීලා තිනවා කාලය 1:20 ඉඳලා විනාඩි 40ක් 45ක් සාමාන්‍යයෙන් ලැබෙනවා. හරි. දිග එකක් නෙමෙයි සාමාන්‍ය සම්ප්‍රදායික එක තමයි. අර 11:00ට හෝ අපි දන්නවා දැන් අවසානයේ ඉන්දියානු තරඟවල 11:00ට දිමාහාරය යනවා. සමහර ලංකාවේ එහෙම තිනකොට 12ට යන්නේ. 12 ඉඳලා 12:45. ඉන්දියාවේ සාමාන්‍යයෙන් 11:00 12:10 වගේ ගියා. ඒම සාමාන්‍ය සම්ප්‍රදායික වේලාවල් මේක යන්නේ එකයි ඒක ඊට පස්සේ මේක මේ 1:20 ඉඳලා 2 වෙනකන් දිවාහාරය දීලා තිනවා. ඔන්න 2ට තමයි අවසාන සෙෂන් එක ආරම්භ වන්නේ. අර වෙන තරඟවල නම් සාමාන්‍යයෙන් තේ පානීය වගේ කාලයේදී තමයි දිවාහාරයෙන් පස්සේ තරඟය ආරම්භ වන්නේ. ඒතකොට 2 ඉඳලා 4 දක්වා අවසාන සෙෂන් එක දීලා තියෙනවා. ඉතින් පැය දෙකෙන් දෙකට තමයි සෙෂන් දීලා තියෙන්නේ. ඉතින් ඒක දෙවෙනි දවසේ සමහර වෙලාවට පළවෙනි දවසේ ওই විදිහට යයි සම්පූර්ණ පන්දුවාර ටික ආවරණය කරොත් දෙවෙනි දවසේ ඉඳලා පොඩ්ඩක් පැය භාගයක් එළිය තියෙනවා නම් එළිය නැත්තම් කරන්න දෙයක් නැහැ. පන්දුවාර ටික ආවරණය කරන්නේ එහෙම මෙහෙවීමක් ඕනිනම් වෙයි. කොහොමුණත් අවසානයේ 4 වෙනකොට තරඟය අවසන් කරන්නත් සූදානම් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් තේ බොන වෙලාවට තරඟය අවසන් නේ. සාමාන්‍ය වෙලාව ඇවිල්ලා 3යි කාල වගේ වෙනකොටනේ තේ බොන්න යන්නේ. ඉතින් ඒ 4 වෙනකොට තරඟයත් අවසන් කරන්න තමයි සූදානම් කරලා තියෙන්නේ. ඉතින් ඔන්න ඕක තමයි සිද්ධිය. ඉතින් තව දුරටත් මම මේක පැහැදිලිව කිව්වොත් වාර්තා වෙන විදිහට ගුවාහටි පිහිටා තිබෙන්නේ ඊසාන දිග ඉන්දියාවේ සෙසු ප්‍රදේශවලට වඩා ඉරු බැසීම කලින් සිදු වෙනවලු. සාමාන්‍ය වේලාවට ක්‍රීඩාව ආරම්භ කළොත් එහෙම සාම්ප්‍රදායික විවේක රටාව අනුගමනය කළොත් සෑම දිනකම පන්දුවාර 90 සම්පූර්ණ කිරීමට නොහැකි වෙනවා කියලා තමයි ඉන්දියා මාධ්‍ය සහ මේ බලදාන් තීරණය කරපු බලධාරීන් පැහැදිලි කරන්නේ. කලින් හිරු බහින හින්දා හවස කොටස ගහන්න බැරි වෙයි. يعني 4න් පස්සේ කලුවර වෙන ස්වභාවයක් ඇති මේකේ. ඒ නිසා තමයි නැත්නම් 5:05 වෙනකන් ගහනවනේ. ඉතින් උදෑසන කලින් ආරම්භ කරලා දිවාහාරය විවේකයට පෙර හෝ විවේකයට පෙර තේ විවේකයේ ගැනීමෙන් ස්වාභාවික දිවා ආලෝකයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා තමයිලු මේ වැඩේ කරලා තියෙන්නේ. ඉතින් BCCI සහ ක්‍රිකට් දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය දෙගොල්ල මේ වැඩේට එකඟ වෙලා තිනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මෙවැනි වෙනස්කම් ඊසාන දිග ප්‍රාන්තවල පැවැත්වෙන මීට කලින් දැන් ඔක උනාද කියන එක නේ අපි දැන් මේගොල්ලන් මේ ඒ කියන්නේ මේකේ කලින් පුහුණුවක් නැතුව මේ වැඩේ කරන්න බෑනේ. පුහුණුවක් තිබෙනවා. රංජි කුසලානය සඳහා තරඟ තියෙනකොට ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය මීට කලින් මේ උපක්‍රමය භාවිතා කරලා තිනවා කියලා තමයි සඳහන් වන්නේ. ඉතින් ඒ උපක්‍රමය තමයි ඒ ප්‍රැක්ටිස් එක තමයි මේ ජාත්‍යන්තර තරඟයකට ගෙනහලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක ගුවාහටි ටෙස්ට් තරඟය කියලා කියන්නේ ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම වතාවට සම්ප්‍රදාය වෙනස් කරන සම්ප්‍රදාය කඩන ටෙස්ට් තරඟය බවට පත් වෙනවා. ඉතින් මීට කලින් නුත් එහෙම වෙලා නැහැ. මේ පාර තමයි ඒක වෙන්න යන්නේ ඉන්දියාවේ. කලින් ඉන්දියාවේ තිබ්බ කියලා කලින් තරඟ වෙනස් වෙලා නැහැ. මේ පාර තමයි මේක ප්‍රථම වතාවට සිද්ධ වෙන්නේ. එතකොට මේ රංජි කුසලාන වලට ඒගොල්ලන් මේ ක්‍රමය අනුගමනය කරලා පුරුද්දක් තියෙන නිසා ඒක ක්‍රිකට් කවුද දකුණු අප්‍රිකාත් එක්ක කතා කරලා වැඩේට එකඟ වෙලා තමයි වැඩේ කරන්න යන්නේ. ඉතින් මේක අලුත් අත්දැකීමක් බවට පත් වෙයි ප්‍රේක්ෂකයන් වන අපිටත්. අපිත් අවධානයෙන් ඉන්නවා. අපි ඉතින් ලෝකෙ කොහේ ක්‍රිකට් තිබ්බත් අපි අවධානයෙන් ඉන්නේ. මේක විශේෂ ටෙස්ට් තරඟයක් බවට පත් වෙයි. මොකද මේ වගේ අර අමුතු සිදුවීම් සිදු වෙනකොට අපි කොහොමත් මේවා සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා. දවල්ට කන්න කලින් තේ බීලා තමයි වැඩේ කරන්න වෙන්නේ. කලින් තේ බීපු හින්දා ඉක්මනට කන්න දෙන්නේ නැහැ. පරක් වෙලා තමයි කන්න දෙන්නේ. ඉතින් ওই වගේ පොඩි අර අපිට ඕනනම් විහිළු දේවල් මේකට හදන්න පුළුවන්.
ඉතින් කොහමරි ඔන්න ඔය වගේ සිද්ධියක් සිද්ධ වෙන්න නියමිතයි කියන කාරණේ තමයි ඔබට කියන්න තියෙන්නේ නොවැම්බර් 22 වෙනිදා. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. තරඟාවලිය ආරම්භ වෙනකොට මේ තරඟාවලිය සෑහෙන උණුසුම් තරඟාවලියක් බවට පත් වෙයි. ඉන්දියාවේ මොන තරඟාවලියක් තිබ්බත් එහෙම තමයි. අපි බලමු මොකද වෙන්නේ කියලා. එහෙනම් සුබ දවසක්.